අද අපි soft butter cake එකක් හදමු. මීට කලින් කේක් එක බේක් කළා වැඩි වුණා නම් කේක් එක මැද්දෙන් බහිනවා නම් එහෙම නැත්නම් කේක් එකේ මැද අමු වුණා නම් මේ රෙසිපි එක try කරලා බලන්න. මුලින්ම butter එක room temperature එකේ තියලා තියන්න මෙන්න මේ ගානට soft වෙනකන්. දැන් butter gram 250 beat කරගන්න විනාඩියක් විතර volume එක වැඩි වෙලා කලර් එක චුට්ටක් light වෙනකන්. බටර් එකට සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්න. ඔයා සීනි එක මේ විදිහට කෙලින්ම එකතු කරනවා නම් විනාඩි 3ක් වගේ බටර් එකත් එක්ක හොඳට බීට් කරගන්න. ඔයා මුලින්ම කේක් හදන කෙනෙක් නම් සීනි ටික ග්‍රයින්ඩ් කරලා අරගන්නත් පුළුවන්. එතකොට විනාඩියක් විතර බටර් එකත් එක්ක බීට් කරාම ඇති. දැන් මම මේකට බිත්තර 4ක් වෙන වෙනම එකතු කරන ගමන් එක බිත්තරයක් විනාඩි 1මාරක් වගේ බීට් කරගන්නවා. ඊට වඩා බීට් කරන්න යන්න එපා. එහෙම වුණොත් කේක් එක බහින්න පුළුවන්. බිත්තර ටික බීට් කරලා ඉවරුණාට පස්සේ මම වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගෙන තප්පර 10ක් වගේ බීට් කරගන්නවා. දැන් පාන් පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැඳි 2යි කාලක් එකතු කරගෙන ඒක කේක් එකට මේ විදිහට හලා ගන්න. පිටි එක ඔයාලට ඕනේ නම් වෙනම හලලා ගන්නත් පුළුවන්. නැත්නම් මං වගේ එකපාර කේක් බැටර් එකටම දාගන්න පුළුවන්. දැන් මේ ටික ස්පැචුලා එකකින් මේ විදිහට එක පැත්තකට ෆෝල්ඩ් කරගන්න. පිටි ටික බටර් එකත් එක්ක හොඳට මික්ස් වුණාට පස්සේ කිරි මේස හැදි 3ක් එකතු කරගෙන අන්තිමට තප්පර 30ක් වගේ බීට් කරගන්න ඕනේ කේක් බැටර් එක. මතක තියාගන්න වැඩි වෙලාවක් කේක් බැටර් එක බීට් කරන්න එපා. ඉතින් මේ කේක් බැටර් එක ඔයාලට පුළුවන් කිලෝ එකේ ට්‍රේ එකකට දාගන්න. මම ලේයර්ස් තියෙන කේක් එකක් හදන නිසා ග්‍රෑම් 250 ට්‍රේ 4ක කේක් එක බේක් කරගත්තා. කේක් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකක විනාඩි 25ක් බේක් කරගන්න. කේක් එක බේක් කරනකොට ඔයාගේ oven එකේ heat system එක අනුව බේක් කරන time එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ කේක් එක බේක් කළා මදි නම් තව විනාඩි 5ක් වගේ බේක් කරගන්න. එහෙම වුණා කියලා බය වෙන්න එපා. කේක් එක බහින්නේවත් කර වෙන්නේවත් නැහැ. අත් මුලින්ම කේක් හදන කෙනෙක් නම් මේ වීඩියෝ එක සේව් කරගෙන try කරලා බලන්න. මේ වගේ වීඩියෝස් බලන්න මාව follow කරලා තියාගන්න.